සියලුම පුවත්පත් පිටු භාගයකට වඩා වෙන් කරනවා මේ සිදුවීම පිළිබඳව වාර්තා කරන්නට. අපි ඊයේ උදෑසන ඔබට කිව්වා පෙරේදා රාත්‍රියේ සිදු වූ අපසනාවන්ත ඒ සිදුවීම පිළිබඳව. අරුණ පුවත්පතෙන් උපුටා ගැනීම ආරම්භ කරමු. නාවයන සේනාසනයේ බිහිසුණු අනතුර ගැනයි මේ කියන්නේ. කන්දට ලං වෙද්දී ඩක්කුව වේගෙන් ආපස්සට ඇවිත් අපවත් වූ හිමිවරු 7 නම අතර විදේශීය හිමිවරු 3 නමක් හිටි බවත් අරුණ පුවත්පත අපිට මතක් කරද්දී මව්බිම පුවත්පත පිටු භාගයක් පුරා මේ ඛේදවාචකය පිළිබඳව ගෙනෙනවා. කේබල් එක කැඩුණු ඩක්කුව වේගයෙන් කන්ද පහළට ආවා. අපවත් වූ විදේශ භික්ෂුන්ගේ ආදාහන කටයුතු මෙරටදී ඊයේ දවසේ සංස්කෘතික ඇමතිවරයා ඒ පිළිබඳව සඳහන් කළා. ඒ අදාළ තානාපති කාර්යාල විමසනවා කියලා. ඒ පිළිබඳව නාවයන සෙනසුනේ බවුන් වැඩු යතිවරුන් 7 නමක් අපවත් වෙති. තුවාල වුණු 6 නමක් කුරුණෑගල රෝහලේ අනතුරෙන් බේරුණු හිමි නමක් තමයි විස්තර කියනවා කියලා මව්බිම පුවත්පත මුල් පිටුවේම අපට වාර්තා කරන්නේ. එතකොට අපි දිවයින පුවත්පතෙන් උපුටා ගන්නවා හිමිවරු 7 නමකට දෙවි අහිමි කළ නාවයන ආරණ්‍යයේ ඛේදවාචකය. කඩාගෙන බිඳගෙන පහළට ආපු ඩක්කුව ගස් ගල්වල හැප්පිලා පෙරලිලා ගියා. මේ ඩක්කුවේ යන්න පුළුවන් 7-8 දෙනෙකුට විතරයි. ඒත් අපි 13 නමක් ගියා. ඩක්කුව වේගෙන් පහළට එද්දී මගදී දෙනමක් පැන්නා. දිවි ගලවාගත් හිමි නමගේ ප්‍රකාශය අපි දිවෙන පුවත්පතෙන් උපුටා ගන්නවා. ආරණ්‍ය සේනාසනයේ පහළ තිබුණු ආගමික වතාවත් ඉවර වෙලා අපි 13 නමක් කඳු වැටියේ කුටි වලට යන්න කේබල් ඩක්කුවට නැග්ගා. කඳු මුදුනට කිට්ටු වෙද්දී ඩක්කුව එකපාරටම වේගෙන් පාලනෙන් ගිලිහිලා හැමෙන් පහළට ආවා. ටික දුරක් ඇවිත් ඒක කඩාගෙන බිඳගෙන වේගෙන් පහළට ආවා. හාමුදුරුවෝ විලාප තිබ්බා බෙරගන්න කියලා කෑ ගැහුවා. අන්තිමේදී ඩක්කුව ගල්වල ගස්වල හැප්පිලා පෙරලිලාගේ අපි සීසීකට විසි වුණා. කරුවලේ මොනවා වුණාද දන්නේ නැහැ. ඇයි නාවයන ආරණ්‍ය සේනාසනයේ ඛේදවාචකෙන් දිවි ගලවාගත් හිමි නමක් පවසා සිටියා. එතකොට අපි මින පුවත්පතෙත් මේ පුවත උපුටා ගන්නේ. එහෙත් කියවෙනවා නාවයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුව පෙරළි හිමිවරු 7 නමක් අපවත් වීම පිළිබඳව සිටිය කියනවා. කිලෝ 500 ඩක්කුවේ හිමිවරු 13 නමක් ගිහින් කියලයි මේ දිනමින පුවත්පතත් කියන්නේ. දැන් එතකොට මේ වෙලාවේ 13 නමක් වැඩම කරලා තියෙනවා කන්ද මුදුනේ තියෙන ආරණ්‍යයන් වලට නැත්නම් කුටි වලට ළඟා වෙන්නට. එහිදී තමයි මේ අවසනාවන්ත සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඩක්කුවේ ගහලා තියෙනවා සඳහන් කරලා තියෙනවා කිලෝ ග්‍රෑම් 500ක් විතරයි බර මෙතන දරන්න පුළුවන් කියලා. හැබැයි පුරුද්දක් විදිහටත් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ හවසට ඇවිල්ලා ලොකු ස්වාමීන් වහන්සේ සමග නායක ස්වාමීන් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවල නිරත වෙලා තමන්ගේ කුටි කරා වැඩම කරන්නේ මේ විදිහටම තමයි. එතකොට පොලිසියත් කියනවා අපිට ඒ ගැන තවම නිශ්චිත යමක් පවසන්න බෑ. කිලෝ 500ක් බරක් මේක පැටවිය හැකි බවයි ආරණ්‍ය පැත්තෙන් සඳහන් කරන්නේ. රජයේ රස පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණයක් සිදු කළා. එම වාර්තාව ලැබුණම දැනගන්න පුළුවන් වේවි හරියටම අනතුරට හේතුව මොකක්ද කියලා. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් සඳහන් කළා. ඒ පිළිබඳව ඊයේ දවසේ මේ ඛේදවාචකය ගැන කතා කරද්දීම අපි අනතුරක් වළක්වා ගැනීමේ තියෙන වැදගත්කමත් සඳහන් කරමින් තමයි බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කිව්වේ. අපි ලංකාදීප පුවත්පතෙනුත් සවිස්තරව මේ පුවත උපුටා ගන්නවා. හිමිවරු 7 නමක් අපවත් වෙති. තෙනමක් විදේශිකයෝ. නාවයනේ ඩක්කුව කඩා වැටුනේ බර වැඩි වෙලා කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි ලංකාදීප මේකට මේ පුවත අපිට කියන්නේ. යන්න පුළුවන් 6යි 13ක් ගිහින් රූස්ස ගස්වල වැදී බිමට වැටිලා ගමනේ අවසානයේ තිබුණේ මීටර් 30යි. අන්න ඒක තමයි අවාසනාවන්තම සිදුවීම වෙන්නේ. ගමනේ අවසානයේට මීටර් 30ක් තිබියදී තමයි මේ අවසනාවන්ත සිදුවීම සිදු වෙලා තියෙන්නේ. පහක් රෝහලේ දෙනමක් පැනලා දිවි නසාගෙන අපිට දකින්නට පුළුවන් ඉන්දියාවේ ධම්ම ගවේෂී හිමි උඩවලවේ සංක සුමන හිමි, එතකොට නාවලපිටියේ උත්තරානන්ද හිමි, නුගේගොඩ විපස්සි හිමි, මල්වානේ ගම සමිද්දි හිමි, රුමේනියාවේ ධම්මරන්සි හිමි සහ රුසියාවේ ධම්ම රක්කිත හිමි යන ස්වාමින් වහන්සේ තමයි මේ අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තියෙන්නේ. අපි මේ ලංකාදීප පුවත්පත උපුටා ගන්නේ මේ සිදුවීම පිළිබඳව ග්‍රැෆික් සටහනක් තියෙන නිසා අපි ඒ ග්‍රැෆික් සටහනත් ඔබට ඔබේ අවධානයට යොමු කරනවා. සිද්ධ වෙලා තියෙන ආකාරය මේ මීටර 850ක දුරක් ගමන් කිරීමේදී රාත්‍රී 9:30ට පමණ මීටර 820කදී තමයි කේබලය කැඩීමෙන් අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. හිමිවරුන් ගමන්ගත ඩක්කුව පිළිබඳවත් අනුරක් සමගින් අපිට මේ කතන්දරේ කියනවා. හිමිවරුන් ගණන 7යි අපවත් වූ 13ක් ගිහින් තියෙනවා. අපවත් වූ ගණන 7යි රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ගණන 4යි සුළු තුවාල සමග සුවපත් වූ ස්වාමින් වහන්සේලා දෙනමක් ගැන සඳහන් වුණා ලංකාදීප පුවත්පතෙත්. රජය සංවේගය පළ කරයි කියලා දිනමින පුවත්පත අපිට කියනවා. මැල්සිරිපුර 500ගම නාවයන තේරවාද බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ සිදු හදිසි අනතුරෙන් භික්ෂූන් වහන්සේ 7 නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් සංවේගය පළ කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනුදුම සුනිල් සෙනවි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ අප ජාතියේම සංවේගය පළ කරනවා. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.